ජූනි මාසේ 2 වෙනිදා ඉඳලා 8 වෙනිදා ඉඳලා වෙනකන් බදු ශක්ති නමින් බදු සතියක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. දේශීය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයෙක් ලියපු කවි පන්තියක කවි තුනක් ඔයගලන්ට කියන්න. දිනු බිමට කිසිදා නුඹ බර නොඋනි. දිය යුතු යමක් විනි නම් ලොබ නැතුව දෙති. විඳිමින් එහැම සැප අද නුඹ මහ රුකක් වැනි. ඇය නම් දුර්වලය වෙහෙසය ගිලන් වෙති. අපි දන්නවා අපේ ලංකා මෑණියෝ වෙහෙසව ගිලන් වෙලා ඉන්න අවස්ථාවක්. පිහිට අවසි අසරණ හුදු දන අතර හිතින් සවිය ලැබ දියුණුව වෙත ඇදුන. නුඹත් නොසලතොත් මව් රටට සෙත මහත් විපත් උව දුරු ජය ගනු නියත. අපේ යුතුයකම අපි ඉෂ්ට නොකරොත් මේ විපත් තමයි ජයගන්නේ අපිව පරාද කරලා. සැපෙන් යෙහෙන් පිරි ලෝකය දැක ගන්න රටෙන් ලැබුණු සවියෙන් හැකි විය නුඹට. රටට නුඹෙන් පෙරලා දෙන දෙය කිමද? තුටින් බදු ගෙවුමු කුත්තගුණ මෙනෙහි කර. මේකේ වැදගත් දෙයක් අවසානයේ කියනවා අපි කොහොමද මේ ලක්මෑණිට කළගුණ සලකන්නේ? ඒ කළගුණ සලකන්න තියෙන එක ක්‍රමයක් තමයි නිසි පරිදි නිසි වේලාවට බදු ගෙවීම. ඔබගෙන් රටට එන්න ඕන යුතුයකම මොකක්ද කියලා දැනගෙන හොඳට පැහැදිලි කරගෙන ඔබ බදු නොගෙවන කෙනෙක් නම් බදු ගෙවන්න පෙළඹෙන්න. එතකොට මම කියපු විදිහට බදු ගෙවන්නෝ ඉන්නවා දේශීය දෙපාර්තමේන්තුව තියෙනවා. ඔය දෙපිරිස විතරක් නෙමෙයි. ඔය මැද තවත් පිරිසක් ඉන්නවා. ඒ තමයි බදු උපදේශකවරු. එතකොට බදු ගෙවන්න ගොඩාක් වෙලාට මේ බදු පිළිබඳ දැනුම Tamanට අඩු නම් Tamanගේ රාජකාරී කටයුතු කරගන්න යනවා බදු උපදේශකවරු ළඟට. මම මේ වෙලාවේ බදු උපදේශකවරුන්ගේ ඉල්ලීමක් කරනවා රටේ පවතින බදු නීති අනුව බදු ගෙවන්න දැනුවත් කරලා නිවැරදි බද්ද රජයට ගෙවන විදියට ඒ බදු ගෙවන්නන් දැනුවත් කිරීම තුලින් නිවැරදි බද්ද ලබා දෙන්න ඒ උපදෙස් දීලා අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීමත් මම මේ අවස්ථාවේදී කරනවා.